Hello everyone, welcome to Electro Region. අදම අරන් ආවේ කොහොමද අපි ඩිෆරන්ෂල් පෙයාර් එකක් ඩිසයින් කරගන්නේ කියලා. මුලින්ම මම කියලා ඉන්නම් මොකක්ද මේ ඩිෆරන්ෂල් පෙයාර් එකක් කියලා කියන්නේ. ඩිෆරන්ෂල් පෙයාර් එකක් කියලා කියන්නේ ඔයා හිතන්න data communication කරන්න අපි route කරන්න ඕනේ. මේ route කරන trace වල length එක, ඒ වගේම trace වල width එක වගේ දේවල් වැදගත්. අනිත් විදියට අපි trace එක route කරොත් එහෙම අපිට අපිට ඒකාකාර දිගක් ගන්න බෑ. නමුත් අපි මේ ඩිෆරන්ෂල් පෙයාර් කියන ඔප්ෂන් එක යූස් කරලා රවුට් කිරීම සිදු කරොත් අපිට සමානුපාතිකව ට්‍රේස් එකේ විත් එක වගේම ට්‍රේස් එකේ ලෙන්ත් එක අපිට ඩිසයින් කරගන්න පුළුවන්. එතකොට අපිට අපේ කමියුනිකේෂන් වලට අපේ ඩේටා ලොස් වීමේ හැකියාව අවම කර ගැනීමට chance එකක් තියෙනවා. අපි කොහොමද බලමු මේ කොහොමද අපි ඩිෆරන්ෂල් පෙයාර් එකක් ඩිසයින් කරගන්න කියලා. ස්කෙමැටික් එකේ ඉඳලා PCB දක්වා මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා කොහොමද අපි ඩිෆරන්ෂල් පෙයාර් එකක් ඩිසයින් කරගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මේකට USB port එකක් use කරනවා. USB port එකක් කරනවා. මේකේ micro USB port use කරනවා. මේකට IC එකක් use කරනවා. මේ IC එක මම use කරනවා CH series එක. මේකේ මේ USB port එකේ IC එකේ මම data minus එකයි data plus line එකයි මේකේ IC එකේ data plus එකයි data minus එකයි තමයි අපිට ඩිෆරන්ෂල් පෙයාර් එකක් ඩිසයින් කරගන්න ඕනේ. ඒකට මම මුලින්ම මේක සාමාන්‍ය විදිහට මම වයර් කනෙක්ෂන් කරගෙන ග්‍රවුන්ඩ් කනෙක්ෂන් එකත් මම දා ගන්නවා. ෂීල්ඩ් එකත් ග්‍රවුන්ඩ් කරගන්නවා. ඒකත් ග්‍රවුන්ඩ් කරගෙන මේකට සප්ලයි එකක් VCC එකක් දීලා ගෙන ඒකටත් මම VCC එකක් දෙනවා. IC එකත් ග්‍රවුන්ඩ් කරනවා. කරලා මේකේ USB port එකයි IC එකයි අපි ඩිෆරන්ෂල් පෙයාර් එක ඩිසයින් කරමු. ඒකට මම වයර් කනෙක්ෂන් එකක් දා ගන්නවා. මුලින්ම මෙතන වයර් කනෙක්ෂන් එකක් දා ගන්නවා. එතකොට මම මේ USB port එකටයි IC එකයි pin වලට සමාන, ඒ කියන්නේ pin වලට සමාන net name දෙන්න ඕන. ඒ net name එක මම මෙතනින් net label ගිහිල්ලා net label වලින් මුලින්ම මේකට D minus නේ තියෙන්නේ. D minus එකට මම දෙනවා D underscore negative කියලා name එකක් දෙනවා. ඊළඟ එකට මම D underscore positive කියලා name එකක් දෙනවා. මේකේ මේ IC එකේ pin වලට මම ඒ විදිහටම configure කරනවා name ටික. D කරලා මේකේ negative port එක ගාම මේ negative face කරනවා. ඊපස්සේ positive එකට මේක copy කරලා face. Now okay then.
ඊට පස්සේ මම මේක නෙට්නේම් ටික දාලා මම මේක ඩිෆරන්ෂල් ප්ලෑග් ඇඩ් කරගන්නවා. ඒකට මෙතනින් මේ version ඩිෆරන්ෂල් ප්ලෑග් ඇඩ් කරනවා මේ පින් දෙකට. ඊට පස්සේ මම මේක නැවත පාරක් අය අප්ඩේට් කරනවා. ඊටෙන් ගිහලා අප්ඩේට් කරනවා. ඉතින් ඔය විදිහට තමයි ඩිෆරන්ෂල් ප්ලෑග් එකක් ඩිසයින් කරගන්නේ. මේ විදිහට අපිට කොමියුනිකේෂන් ඩේටා කොමියුනිකේෂන් කරනකොට ට්‍රේස් රවුට් කරනකොට අපිට ඩේටා ට්‍රාන්ස්ෆර් රිසීව් කරගන්නකොට අපිට මේ ඔප්ෂන් එක යූස් කරගන්න පුළුවන්. මොකද යූස් කරන්න පුළුවන් නෙමෙයි අපි යූස් අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ මේ ඔප්ෂන් එක. මොකද අපිට PCB එකේ අවුට් එක quality තත්ත්වයට ගන්න මේ වගේ දේවල් අපි යූස් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම කලින් පවර් සප්ලයි එක ස්කීමැටික් එක ඩිසයින් කරන වීඩියෝ එකක් කරා. ඒක අනිවාර්යෙන් බලන්න. මම ඊළඟට ඒ පවර් සප්ලයි එකේ PCB එක ඩිසයින් කරන full ටියුටෝරියල් එකක් අරන් එනවා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මම පවර් සප්ලයි එක ඩිසයින් ස්කීමැටික් එකේ කාඩ් එකක් දාන්නම්. ඒ එතනින් ගිහින් මගේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මව සබස්ක්‍රයිබ් කරලා නැති අය මව සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේ PCB ඩිසයිනින් පිළිබඳ LTM ඩිසයිනින් පිළිබඳ වැදගත් කාරණා මේ channel එක ඔස්සේ මම ඔයාලට අරන් එනවා. මාත් එක්කම රැඳිලා ඉන්න. ඔයාලට සුබ දවසක්.